තාත්තගේ ආදරය ගැන කතා කරන්නේ හරි අඩුවෙන්. හැබැයි ඒ ආදරයේ ගැඹුර මනින්නම බෑ. තාත්තා කියලා කියනකොටම හැමෝටම මතක් වෙන්නේ එයාගේ කෝපය, ස්ට්‍රික් එක, එයා ඇඩ්වයිස් කරන උපදෙස්, ඒ වගේ දේවල් තමයි මතක් වෙන්නේ. හැබැයි අම්මා කෙනෙක්ගේ ආදරය කඳුළු වලින් මනින්න පුළුවන්. තාත්තා කෙනෙක්ගේ ආදරය මනින්නේ දහඩියෙන්. ගොඩක් දෙනෙක් වෙලියෙන් කතා කරන්නේ අම්මා ගැන. ඒක සාධාරණයි. මං නෑ කියන්නේ. හැබැයි ඒ හැම මොහොතෙම අපි නිහඬව අපි වෙනුවෙන් කැප කරන තාත්තා කෙනෙක්ගේ කැපකිරීම අපි අමතක කරලා දානවා. හැමෝම ගෙදරදී සැනසීමෙන් නිදාගන්නකොට රැට නිින්දක් නැතුව සැනසීමක් හොයන කෙනා තමයි තාත්තා. තාත්තා කියන්නේ හැම වෙලේම පවුලේ කට්ටියගේ හෙට දවස ගැන, අනාගතය ගැන, අධ්‍යාපනය ගැන, ඒ වගේම තමයි පවුලේ ආර්ථික ගැන ගොඩාක් හිතන කෙනෙක් තමයි තාත්තා. අපි පුංචි කාලේ හිතනවා තාත්තට හැම දෙයක්ම පුළුවන් කියලා. හැබැයි අපි ලොකු වෙද්දී තමයි තේරෙන්නේ තාත්තා කියන්නේ සාමාන්‍ය මිනිසෙක් කියලා. එයාටත් බය තියෙනවා, දුක තියෙනවා. ඒ වගේම තමයි හීනවල් ගොඩක් තියෙනවා. හැබැයි පවුල වෙනුවෙන් හැම දෙයක්ම හංගගෙන ජීවත් වෙනවා. දරුවන්ගේ අනාගතය හදන්න තමන්ගේ තරුණ කාලය එයා කැප කරනවා. මොකද ඔහු දන්නවා ඔහු නතර වුණොත් ඒ පවුලත් නතර වෙනවා කියන එක. ජීවිතයේ අමාරුම සටන ගොඩක් තාත්තා තනියෙන් කරනවා. ණය, ගෙදර වියදම, දරුවන්ගේ අධ්‍යාපනය, අනාගතය, මේ හැම බරක්ම එයාගේ හුරහිස මත තියෙනවා. හැබැයි ඔහුට නම් හම්බෙන්නේ නිහඬ ගෞරවයක් පමණයි. ඒ නිසා ඔබේ තාත්තා ගැන හිතන්න. එයා ඔයාගේ ළඟින් ඉන්නවා නම් අනිවාර්යෙන් ස්තුතියි තාත්තයි කියලා කියන්න. ඒ වචන දෙකට එයා ගොඩාක් කාලේ ඉඳන් වෙයිට් කරගෙන ඉන්නවා. තාත්තගේ ආදරය ගැන කතා කරන්නේ හරි අඩුවෙන්. හැබැයි ඒ ආදරයේ ගැඹුර මනින්නම බෑ.